Hello guys, මෙන්න surprise කියලා අදත් ආවා දාම YouTube channel එකෙන්. එහෙනම් හැමෝටම බලන්න කලින් කියන්න ඕනේ හැමදාම කියනවා වගේ මේක නම් කියලා එපා වෙලා තියෙන්නේ. මේ channel එක මතක ඇතුව subscribe කරන්න. එදා එක්කන් ආවා අපි සීරා. අද එක්කන් ඇවිල්ලා තියෙන වෙනම චරිතයක් බීජනේ පතුරුණු චරිතයක්. ඔයා දාන මට තේරෙනවා. තේරෙනවා. කොහොමද ඉතින් තේරෙන්න ඇවිල්ලා තියෙන්නේ අද. ඔයගොල්ලෝ දන්නවා කවුද කියලා චරිතේ. ඉතින් කතා කරන්න හැමදාම වගේ පරක්කු වෙනවා. පරක්කු වෙන්න අපිට ලේට් වෙන ඉඳලා අපි යන් අපේ වීඩියෝස් වලට. තලක්සි තිලකරත්න දාලා තියෙන අපිට පළවෙනි වීඩියෝ එක. වීඩියෝ එකේ තියෙනවා මේ අරයව එක්කගෙන ඉක්මනට එන්නම් බා. අපිට මුම පේන විදිහට. අපිට කොහොමද පේන්නේ? We go now. මට දිනවනේ. මේ මොනවද මේ දාන වීඩියෝ පළවෙනි වීඩියෝ එකම නිකන් අවුල් වෙලා වගේ ගියා. තනියෙක් ඉන්නවා. තනියෙක්. තානියා ඉන්නවා පළවෙනි වීඩියෝ එකේම කමෙන්ට් මොනවද දන්නේ නැහැ දාලා තියෙනවා. හෙල්මට් එකක් මේ වුණා. රාජපක්ෂ රංග දාලා තියෙනවා. හෙල්මට් එකක් මේ වුණා නේද කියලා උනේ. හෙල්මට් එකක් මේ වුණා අලියාගේ ඔළුවේ. අපි යන්නේ ඊළඟ වීඩියෝ එකට අපේ. අපේ යාළුවෙක් දාලා තියෙනවා. අපේ ඉෂාර චන්ද්‍රසේකර ඉන්නවා. අපේ ජමාල් වීඩියෝ එකක් දාලා තියෙනවා. ජමාල් මොකක්ද දාලා තියෙන්නේ වීඩියෝ එක? BN කඳුලින් ගෙවූ කාලය දැන් ඉතින් අවසන්. ජමාල්ට මොකක්ද දන්නේ නැහැ. පැනලා තියෙන ට්‍රැක් එකක් බල්ලමු. මං ඒකට ගොඩක් ආදරේ කළා බං. මම දැන් මේ ජීවිතේ වැඩක් කරනවා. අනේ වාහනේ නතර කරපන්. ජමාල් ඔන්න බලාගෙන. අප්පට. එපුණා. යනවා. හරි. බඩු. ජමාල් මලා. රෙස්ට් ඉන් පීස් මචං. කොහෙටද බම් මේ ඇවිත් ඉන්නේ? මේ ජමාලයා කරපු වැඩවල හැටි දිව්‍ය ලෝකෙ යන්න බෑ. වැරදිලා වගේ. මැරුන් නැත්තම් කොහෙද බම්? මෙහෙම ආතල් එකක්. අඩෝ මට ජීවිතයක් ගත කරන්න. පුරේ කොහෙද බම් මෙච්චර ලස්සන කෑලි? අම්මට සින්න ඇත්ත. මම ඉක්මනින් නාගෙන එන්න. නාන්නේ මොකටද දන්නේ මොනවද මේ හදන වීඩියෝ මු? ගනන් තේරෙන්නේ සංගි නාගෙන එනකන් අපි යමු ඇවිදින්න. ඊයුගේ මොනවද ඉන්නේ? එහෙනම් අපි යමු සක්‍රය හම්බෙන්න. සක්‍රය හම්බෙන්නත් යනවා. යමු. ඔබලාව සාදරයෙන් පිළිගන්නවා. අම්මා නාගෙන අපුඩන් තරුණ ළමයි තමයි මේ වාගේ තැන්වලට එන්න ඕන. අද සිට ඔබ දෙදෙනා ශ්‍රී ලංකාව බාර දිව්‍ය පුත්‍රයන් ලෙස මට මුණ්ඩ වාර දුන්නොත් මාතෘ භූමියේ යහපතයි. පළමුවත් මව්බිම, අම්මා දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම අපේ හාමුදුරුවනේ. අපේ ආමුදුනේ. හරි. උන්නේ නරට මාර රටක් තියෙන අම්මට රටට අපතරයි. හොඳයි මේ ජමාලේට එකම කමුදුට එකක් පැල්ලා සුපිරි වීඩියෝ එකක්. රෙස්පෙක්ට්. හැබැයි මේ වීඩියෝ එක දාන්න කියන්න ඕනේ මේ ජමාලේ ඉන්න විදියට හැබැයි රට බාර දුන්නොත් නම් ඉවරයි. අවුල් දැන් මේ වීඩියෝ ගෙවුන්න ගමන් අපි යන්නේ ජමාල් ලම්බෙන්න. මොකද්ද මේ දාපු වීඩියෝ කියලා තේරුම් ආන්න ඕනේ කිල්ලු. තේරුම් ආන්න. තේරුම් ආලා ඊළඟ වීඩියෝ එකෙන් අපි කියන්නම් මොකද්ද තේරුම කියලා. අපි යන් අපේ ඊළඟ වීඩියෝ එකට වීඩියෝ එකක් දාලා තියෙනවා මේ. ඒකේ දාලා තියෙන්නේ මේ මාළුද කිඹුල්ලුද අල්ලන්නේ කියලා. ඔව් හරියටම සෙට් වුණාම අල්ලයි මාළු. මොකද්ද මේ මාළු? දල්ලට හදද්දි මාළු අල්ලන විදිහ බලන්න. අවුලක් නෑ කරකෝල දාන්න එක. අම්මට අයියෝ බයිරෝ උඩට අවුල් මාළුද කිඹුල්ලු දල්ලන්නේ නැත්ත නෙමේ. හැබැයි ගොඩේ ඉන්න කිඹුලේ කවුලක් නැහැ. සීදී හැලයක්. හැලයක්. සීදේවිගේ හැලය ඇවිල්ලා මාළු කන්න මහේෂ් ස්ථානක රණසිංහ දාලා දිනවා මේ ඒ කිඹුලා නම් කලින් ආත්මේ සුදු දෝණි බලන්න ආපු ගමන්ද කොහෙද වෙන්න ඇති එහෙම පුරුද්දට වගේ ඇවිල්ලා ඇත්තේ අදීෂා ඒරක් දාලා මේ සීදේවි මම නුඹේ හැලයා වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක නම් මොකක් හරි මාකටිං පාරක් දෝ වෙන්නේ
පඩම් පපඩම් අන්තිමට දින පපඩම්. පපඩම් කියවිල ඔව් අන්තිමට දින පපඩම් කියලා මොකද්ද දන්නේ පපඩම් සීන් එක. පපඩම් සීන් එක බලලා මෙන්න. පපඩම් මැන්ඩම් පපඩම් ඇද්දේත්. Dampadam padabadam papadam Srinivas Guruvayur papadam. A few moments later. Padam papadam papadam. Papadam. ඒක කියවන්න උරුද කළා. මට මොනවද කියනවා. ඒක හැටෙන් දන්නේ නැහැ. අනේ නෑ මොකක් හරි මේ එක ඩප්පපම් පඩම් පපඩම් පපඩම් ඩපපපපඩම් පපඩම්. වීඩියෝ එකක් දාලා තියෙනවා මේ. කමන අමුන් ඔක්කොම ගේ කියලා. කොළුකාර වීඩියෝ එක. කොළුකාර වීඩියෝ එකක් දෝවේද ගේ. මොකද්ද ගේ? නගේ කාගේද මේ ගේ නගේ? ඒගේ මගේ. ගේ මගේ. සගේ මේ ගේ ඇගේලු. තාම කාටවත් දීලා නැහැ වගේ. ඌසාරියෝ දෙන්නෙක් වගේ. වගේ. පේන්නේ ශාස්ත්‍ර කියන්නේ ලෑස්ති වෙනවා වගේ. වගේ. ගෑනුන්ට ශාස්ත්‍රකාරයෙක් කිව්වොත් ඒ මලක් පිපුණා වගේ. වගේ. පිංසිත වෙයි. අදිල්ලන් හල්ලන්න දෙන්න එපා නගේ. එහෙම වුණොත් දානවා මගේ ආදරේ බලලට. ඒක පොඩ්ඩක් තාමේ මගේ හිතේ ගේ බලන්න වගේ. මේ ගේ මගේ හිතට අගේයයි හැඟේ නම් මා අදම මුදල් දී ගනිමි නගේ. ගේ මගේ වුණාට එනිසා මේ වගේ නෑ. පරාර්ථය අම්මගේ. අම්මගේ. සගේ එසේනම් අවසර ජති යුතුයි මගේ මෝගේ. කාගේ? මෝගේ. 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 ටික ගලවනා බෝගේ. මොලේ අමාරුවක් තියෙනවද මගේ? මොලේ අමාරු උඹේ ගෝලයා. කට් එක කට් එක තමයි කට් එක. මොලයා කාට හොඳ නෑ බෝගේ. කට උඳ නැත්තේ මගේ නෙවෙයි උඹගේ. උඹ ගෝලයාද මගේ මං ගෝලයාද බෝගේ? මං ගෝලයා උනේ කරුමෙට මගේ. නගේ වැරදි වචනයක් පිට වුණාද කටින් මොගේ? මෝගේ මොයි කියලා නැදිච්ච කමකට මතක නැහැ වගේ. නෑදිච්ච කමට මතක නෑ කිව්වොත්. සගේ මාරු කොමෙන්ට් පොඩ්ඩ මොකක් කියලා වගේ. බලවයි මුනේ බලලම ඉමු වගේ. උක්කුමගේ මෙන්ෂන් කරලා තියෙනවා ඔල්ලොඩියක් වෙලා තියෙනවා හොඳටම වගේ. ඒ බොයි ඒක දිහා ගොඩක් මෙන්ෂන් කරුවා නේ. මෙන්ෂන් කරපුවා තියෙන්නේ වීඩියෝ පොච්ච අගේ බැලුවොත් හොඳේ ටයිප් කරන්න හොඳේ. නයිස් මේක නම් ටිකක් පරණ වීඩියෝ එකක්. ජීවිතේට මයික් එකක් හම්බෙන්න හොඳ නැති මිනිස්සු. ඇත්තටම මේ වගේ මිනිස්සුන්ට මයික් හම්බෙන්න හොඳ නැහැ. වීඩියෝ එකක් බලලා මෙමුකෝ. ඇඟට වරන් කියනවා ඈ. කියනවා නරලා කියන්නේ. නේ මොනවද මේ වෙන්නේ? කනට මී පැණියක් කරනවා වගේ. පිස්සුහුත්ති ඇත්තටම මේ වගේ වල සින්දු කියන කෙල්ලෝ නම් අවුල් සිතෙන්නේ නේ නැහැ. හොඳටම අවුල්. ඇයි නටන කෙල්ලෝ? අම්මාඩලු ඒ අනිත් එක නටන කෙල්ලෝනේ සුපිරි ආතල් දෙන්නේ. සර්ප්‍රයිස් ඩාන්ස්. සර්ප්‍රයිස් ඩාන්ස් අපිත් සර්ප්‍රයිස්. ටොට්ටයක් එහෙම ගහලා හිටියොත් ටොට් මේ වැදිච්ච එහෙම කැලියේ දුවනවා. නයිස් වරදා තියෙනවා මේ කැලියේ පිපිලා කැලියේම පර වෙලා යන්න ඕන මල් කැකුළු කියලා. ඇත්ත. දර්ශන කුමාර දාලා තියෙනවා පාටි බොක්ස් වලින් සින්දු කියද්දි හොඳයි කියපු ගායිකාව තමයි ඔය ඉන්නේ කියලා. අන්න ඇත්ත ඇත්ත. ඒ ෆෝම් එක තමයි තියෙන්නේ. ඒ ෆෝම් එක තමයි තියෙන්නේ. අම්මට දෙරි වීඩියෝ දාලා තියෙනවා. සුපිරිම වීඩියෝ එකක් තමයි. කොඩිතුවක් උණංගේගේ ගැම්ම කියලා. මම ශමිලා ලියනාරච්චි. අයි That's the wrong number. ඒයි. හරිද? අදිනවා ඇත්තටම අදිනවා. රන්වන් කොඩිතුවක් උගේ නංගි ආයිත් අද්ද දාන්න එපා. හැම කාලෙම මචං මොකක් හරි හයිප් වෙලා එනවා. එනවා පීක් මට්ටමට වෙනවා එක්කෙනෙක් කවුරු හරි. හොඳ අතල්ලයක් දෙනවා. මල්ලි තව්ව නෑ. මොකද්ද තව්ව නැති සීන් එක? තව්ව නැති සීන් එක වල්ලේ මොකද තව්ව? මල්ලි තව්ව නෑ.
අවුවද ඉතින් හරියට බල්ලා දාන්න ඕක හරියට ඇඩ්ජස්ට් කරලා නැතුව. ඊට ජෙසල් නෑ. කොහෙද බෙදස් කරන්න ඕනේ එක්ක කියලා දුන්නයි මම. අපි දන්නවා ඔයා ගාවට එන්නේ නැහනේ. මොන කතා කරන්න එපා ඉතින් ආයේ. මම දන්නවනේ මම ඔයාගේ නාකිත් නැහැ. ඔය යන්නේ නෑනේ. යන්නා එකකට වැටුණා. අන්න අපි ඒක මේ කානුවක් වගේ කතින ඒකාන්තෙත් යනවද? මම මොකුත් දන්නේ නැහැ. එහෙනම් තේන්නේ කෙලස් දාන්න ඕක බලවන්න ඕනේ නෑනේ. දෙන්නේ මතක් උනේ. වෙලා යනවා දැන් ජීන්නේ බෙදස් උනාද? ඌහන්නේ බයික් එකේ ගායි. එදෙසුනාද? ඒ වීඩියෝ ගන්න. යාපේ මියුසික් එකත් එක මරු ගැලපෙනවා. හොඳයි. තව්ව වෙනවා තාම පොර. කාණුවක් අගේකුත් තියෙනවලු. ඌ දන්නේ කරන්න ඌ දන්නේ කරන්න ඕනේ දේ. අවුත් වෙනවා. අවුලක් නැහැ සුපිරි. අන්න අපිට ඔය පුතරිතේ ආවා. මෙතෙල්ලා හිවි බුවව තමයි. මේ දවස්වල වයිරල් ලයින් හිප් වෙලා ඉන්නේ තරිතේ අපේ ධන රාජා. සෙලිබ්‍රිටි දානවා. ධනාව හම්බ වෙනකොට මං එන මාසයි. අපි බලමු ධනාගේ වීඩියෝ එක මොකක්ද කියලා බලමු ධනා. පුක්‍රන පුක්ගන්ධ හෙළුගන්ධ බලුගන්ධ පුක්‍රන පුක්ගන්ධ පුක්‍රන පුක්ගන්ධ රණමග පුක්‍රන පුක්ගන්ධ දහන්න හනුමගේ වලිගයට ගිනි තියන්න රණමග පුක්ගන්ධ ලැට් එක පුක්ගන්ධ බ්ලොක් කරන ලැට් එක පුක්ගන්ධ බ්ලොක් එක ලැට් එක බ්ලොක් එක ලැට් එක බ්ලොක් එක සක්කිලි ලැට් එක රණමග බීට් සදා සද්දට කරගෙන උඹලා ආතලක නෙවෙයි ඉන්නේ අනුන්ටමයි දැන් ඉන්නේ කැරි පුකාලා සද්දට වද්ද දාන්නේ මට වද්ද දාන්න එපා සද්ද නැනි දෙන්නේ ලාං මට වත්තේ හුලං කලගම් වාත්තේ හුලං උඹලගේ LSD අතර ගත්තා මම ගන්න මේවා මන්නේකුත් ගත්තා 100 ට්‍රොයිටර් පුවත් සේවය අම්මට කොල ගන්නවා පිහි කරකලා අල්ලන එක මේ තාලේ චරිතය පිහිමන්නේ වැඩේ කමට තමයි. අම්මට ඇව්වා රණමග පඩේ ගඳේ කඳ හුග්ගද අම්මට ලක්ගන්ධ චූගන්ධ මුංගන්ධ මුංගන්ධ රණමග චූගන්ධ මුංගන්ධ රණමග තමග මහන්සි උරක් දැන් හොඳට මහන්සි ඇති අම්බෝ ධනා නම් ඇති එනම වාතයක් වුණා ධනා ඔයා නම් ලිරික්ස් සුපිරි මේ ඊළඟට අපි රැප් එකක් කියමු. එයා කොහොමද රංගපාන දැක්කනේ අපි මෙයාට දැන් අවස්ථාවක් දීලා අවස්ථාවක් බලමු. දෙන්න ඕනේ වගේ. දිගටම ඔයා දිගට මුඩට එන්න ඕනේ චරිතයක් ධනා. ධනාට කියන්නේ අපි ආදරය කරන රෙස්පෙක්ට් චරිතයක්. ගොල්ලොන්ගේ හදවතේ ඉන්නේ. හදවතේ ඉන්නේ. කෙල්ලෙක්ගේ කමෙන්ට් එකක් ඉඳ ගෝ කැපු ධනා වෙනුවෙන් අද පිටි ප්‍රණාමය. හරි රෙස්පෙක්ට් ධනා. ඔයා වැඩේ වැඩක් කියන්නේ ඔයා ඇත්තටම වැද්දෙක්. টොප් බඩුවක් ඔයා. ටොප් බඩුවා. වැද්දෙක් නෙමෙයි වැද්දෙක්. එහෙනම් වෙනදා වගේම අදත් අපි වීඩියෝ ටිකක් අරගෙන ආවා. වෙනදාට පටන් ගන්නේ ධනා අයියාගෙන් වුණාට අද ඉවර කරේ ධනා අයියාගෙන්. අද ධනාට අතල්ලයක් දෙන්න අද එක්කන් ආව තියෙන්න. ඉතින් ඕගොල්ලොන්ට කියන්න තියෙන හැමදාමත් කියනා වගේ අපේ දාමා Facebook group එක හදලා තියෙනවා. group එකට එකතු වෙන්න. එකතු වෙලා අපිට memes එවන්න. අපි මේ memes වලට react කරනවා. ඉතින් හැමදාම කියනවා වගේ මේ channel එක බලන අලුත් කෙනෙක් ඉන්නවා නම් මේ channel එක subscribe කරන්න. අපිත් එක්ක ඉස්සර ඉඳන් එකතු වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් දිගටම වීඩියෝ බලන්න. ෂෙයා කරන්න. මේ වීඩියෝ එක අනිවාර්යෙන් share කරන්න, like කරන්න, comment කරන්න. අලුත් අය subscribe කරන්න. දිගටම වැඳිලා ඉන්න. ජය වේවා.